ගොඩක් ආදරෙන් ඔයාලා අපේ channel එකට පිළිගන්නවා. අද කියලා දෙන්නේ ගොඩක් රසවත් විදියට හදාගන්න අලු කෙසෙල් කරියක්. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම රසවත් අදහසත් අපිට පහලින් comment කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද හදාගන්නේ කියලා. මේ අලු කෙසෙල් මාළුව හදාගන්න මම අලු කෙසෙල් කපාගෙන තිනවා මේ හැඩේ එන විදියට. කාට පිපෙන නිසා තමයි කහ ලුණු අත ගාලා තියලා තිබ්බේ. ඊට පස්සේ කරපිංච නයි කොච්චි මේ විදියට දෙකට පළලා අරන් තියනවා. ඊට පස්සේ කුරුදු පොතු කෑලි දෙකක් අරන් තියනවා, පොඩි කෑලි දෙකක්. දෙහි කෑල්ලක් ඕන. රතු ලුණු ඩික් 7-8ක් අරගෙන කපාගෙන තියනවා. ඊට පස්සේ උළුහාල්, කහ කුඩු, තුන පහ කුඩු, අබ, ලුණු, මිටි කිරි සහ දිය කිරි ඕන වෙනවා. ওই ටික තමයි අපිට මූලිකව ඕන වෙන්නේ. ඊට පස්සේ මම මේකට දැන් ලුණුයි කහයි දෙවර්ගේ දාලා තියෙන නිසා ආයෙ දාන්නේ නැහැ. අපි කපාගත්ත රතු ලුණු ටික දානවා. ඊට පස්සේ මේ ටික දානවා. මේ දලු කරපිංච එකක් තියෙනවා. ඒකත් මම මේ විදිහට කඩලා එකතු කරගන්නවා. උළුහාල් තේ හැන්දක් එකතු කරනවා. පොල් කිරි දාන නිසා අනිවාර්යයෙන්ම උළුහාල් එකතු කරනවා මම. ඊට පස්සේ තුන පහ කුඩු මේ විදිහට පොඩ්ඩක් එකතු කරනවා. දැන් අපි දිය කිරි එකතු කරගන්න ඕන. දිය කිරෙන් තමයි මේක උයන්නේ. මේ විදිහට කෑලි ගානට වඩා චුට්ටක් අඩුවෙන් දිය කිරි ටික එකතු කරගත්තා. දැන් අපි ලිපේ තියලා මේක උයාගමු. මිරිස් එකතු කරන්නේ නැතුව අද කිරි රසට තමයි මම මේක හදාගන්නේ. මේ විදිහට නටාගෙන ඉද්දි අපි කලවම් කරගමු. මේ විදිහට හොඳට මැදින් පැහැෙනකන් ඉඳලා අපි ගින්දර අඩු කරලා විනාඩි 3ක් 4ක් විතර වහලා උයාගමු. දැන් අපි විනාඩි 4කට පස්සේ තමයි මේ ඇරලා බලන්නේ. හොඳට තැම්බිලා වගේ පේනවා. පොඩ්ඩක් හැන්දේ මේ විදිහට ඔබලා බලනකොට ඉක්මනට කැඩිලා යනවනම් තැම්බිලා. අපි මේ වෙලාවේදී අපේ මිටි කිරි එකතු කරගන්න ඕනේ. මේ විදිහට මිටි කිරි ටික මම එකතු කරා. ඔයාලට හොදි ගොඩක් ඕන නම් තව මිටි කිරි චුට්ටක් එකතු කරගන්න පුළුවනි. අලු කෙසෙල් ගෙඩිය ගන්නවා වගේම අලු කෙසෙල් පොත්තෙනුත් රසවත් වෑංජන හදාගන්න පුළුවනි. ඉස්සරහට ඒවා අපි කියලා දෙන්නම්. දැන් ඔන්න මේ වෙලාවේ ලුණු බලා ගන්න. ලුණු බලලා ලුණු මදි නම් එකතු කරගන්න. මම තව ලුණු පොඩ්ඩක් එකතු කරනවා. ඔය විදියට දැන් අපි ලිප ඕෆ් කරගමු. ලිප ඕෆ් කරලා දෙහි යබයි එකතු කරගමු. දැන් අපි වෙන භාජනයක් ලිපේ තියලා
හොඳට රත් වුණාට පස්සේ අබ තේ හැන්දක් විතර එකතු කරගන්න ඕනේ. අබයට එක දෙක වගේ පුපුරන්න ලෑස්ති වෙනකොට ලිප ඕෆ් කරගෙන මේ විදිහට හැන්දේ අනිත් පැත්තේ හොඳට පොඩි කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ගින්දර ගොඩක් රස්නේ තිබුණොත් එහෙම මේ කහ පාටට තියෙන්නේ නැතුව මේවා ටිකක් කළු පාටට වෙන්න බලනවා. මේ ගානට මෙහෙම තියෙද්දි තමයි අබවල නියම රසය එන්නේ. ඔන්න ඔය විදිහට පොඩි කරගත්තා මම. ඒ ටිකේ විදිහට තියෙන්න ඇරලා ලිපෙන් බාගත්ත අපේ අලු කෙසෙල් මාළුවට මේ දෙහි කෑල්ලේ ඇඹුල් ටික එකතු කරගන්නවා. ලිපෙන් බාපු ගමන්ම අපි කිරි දාන මාළු වලට දෙහි එකතු කරන්නේ නැහැ. මේ විදිහට චුට්ටක් රස්නේ ගියාට පස්සේ තමයි දෙහි එකතු කරගන්නේ. ඔන්න දැන් අර පොඩි කරගත්ත අබ ටිකත් එකතු කරගන්නවා. ඔය විදිහට අබ ටිකත් එකතු කරගත්තා. ඔන්න ගොඩක් රසවත් අලු කෙසෙල් මාළුවක් දැන් අපි හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ රස බලන්න තමයි. එහෙනම් අපි මේ වගේම තවත් රසවත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.